යාළුවනේ සුබම සුබ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ වෙනද වගේ මටත් මේකතු වෙලා ඉන්නේ. මැද පෙරදිග වැඩ කරන කෙනෙක් අතවාගේ ශරීරයක ලංකාවට යන බලාපොරොත්තු වෙ ඉන්නවා. අත ඔයාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා දැනගන්න. ඉතින් යාළුවනේ ඔයා මේ වීඩියෝ එක බලන්නේ පළවෙනි වතාවට නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද ඒක ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ. ඔයා නිකමට හරි අද සල්ලි දාන්න ගියේ නැතත් හෙට ඔයා දාන්න යද්දි පල්ලෙන් කමෙන්ට් එකක් දාලා මාව සම්බන්ධ කරගෙන ඔයාට ඒ මොහොතේ පවතින මිල ගැන දැනගැනීමේ හැකියාවක් තියෙනවා. මේ channel එක සබ්ස්ක්‍රයිබ් කරනවායි කියලා කියන්නේ නිසා අද මතක ඇති බවගේ වටිනා කියන සබ්ස්ක්‍රයිබ් එකෙන් මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් පුංචි ලයික් එකක් දාලා පුංචි කමෙන්ට් එකක් දාලා ඔයාලගේ වටිනා කියන අදහස් මාත් එක්ක බෙදා ගන්න කියලාත් මතක් කරනවා. ඉතින් යාළුවනේ අද 2026 තුන්වෙනි මාසේ 29 වෙනිදා දවසක්. ඉතින් අවුරුද්දේ මාස 3ක්ම ගිහිල්ලත් ඉවරයි. දැන් තව චූටි දවස් ටිකකින් 4 වෙනි මාසෙත් ඉතින් එනවා. ඉතින් අවුරුද්දත් එනවා. ඔයාලට ලංකාවට සල්ලි යවන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා හොඳම රේට් එකක් තියෙන දවසක් බලලා වටිනා කියන සල්ලියක වගේ ලංකාවට යවන්න කියලා මතක් කරනවා. ඉතින් යාළුවනේ good morning ඔයාලා සියලුම දෙනාට. ඉතින් යාළුවනේ ඔයාලගේ රටවල් වල එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ ඩොලර් එක ගැන කතා කරලා ඉමු. ඉතින් යාළුවනේ අද ශ්‍රී ලංකා මහා බැංකුවේ ඩොලර් එකක් ගැනුම් මිල විදියට සඳහන් වෙන්නේ 310.32ක් විදියට. ඒ වගේම විකුණුම් මිල විදියට සඳහන් වෙන්නේ 317.88ක් විදියට. ඒ වගේම මැද පෙරදිග ඩොලරයක් සඳහන් වෙන්නේ 213.98ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් අපි කතා කරමු ඔයාලගේ රටවල් වල එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන. ඉතින් යාළුවනේ අද ඩුබායි දිරාම් එක Google රේට් එක සඳහන් වෙන්නේ 85.78ක් විදියටත්. ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ අද ඩුබායි දිරාම් එක සඳහන් වෙන්නේ 85.74ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ අද බහරෙන් දිනාර එක Google රේට් එක සඳහන් වෙන්නේ 834.91ක් විදියටත්. BFC එක්ස්චේන්ජ් එකේ අද බහරෙන් දිනාර එකක් සඳහන් වෙන්නේ 827.30ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ අද ජෝර්දාන් දිනාර එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 444.50ක් විදියටත්. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ අද ජෝර්දාන් දිනාර එකක් සඳහන් වෙන්නේ 443.32ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ සෞදි රියාල් එකක් අද Google රේට් එක සඳහන් වෙන්නේ 84.1ක් විදියටත්. SNB එක්ස්චේන්ජ් එකේ අද සෞදි රියාල් එක සඳහන් වෙන්නේ 83.75ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ අද ඕමාන් රියාල් එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 818.12ක් විදියටත්. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ අද ඕමාන් රියාල් එක සඳහන් වෙන්නේ 810.4ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ අද කටාර් රියාල් එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 86.50ක් විදියටත්. අල් සමාන් එක්ස්චේන්ජ් එකේ අද කටාර් රියාල් එක සඳහන් වෙන්නේ 86.10ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම යාළුවනේ අල් සජිල් එක්ස්චේන්ජ් එකේ අද කුවේට් දිනාර එකක් සඳහන් වෙන්නේ 1019.88ක් විදියටත්. ඒ වගේම කුවේට් දිනාර එකක් Google රේට් එක සඳහන් වෙන්නේ 1021.98ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම UAE අල් මුල් අල් නද BC වල 998ත් 1029ත් අතර වගේ සඳහන් වෙනවා. ඉතින් යාළුවනේ ෆැටිම් එක්ස්චේන්ජ් රේට් එකක් දෙන එක්ස්චේන්ජ් එකක් බලලා අද වාගේ වටිනා කියන සැලරි එක ලංකාවට යවන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම යාළුවනේ අද යූරෝ එකක් සඳහන් වෙන්නේ 362.59ක් විදියටත්. ඒ වගේම සිංගප්පූරු ඩොලරයක් සඳහන් වෙන්නේ 244.99ක් විදියටත්. ඒ වගේම අද ඕස්ට්‍රේලියන් ඩොලරයක් සඳහන් වෙන්නේ 216.50ක් විදියටත්. ඒ වගේම මැලේසියන් රින්ගිට් එකක් සඳහන් වෙන්නේ 78.80ක් විදියටත්. ඒ වගේම අද ඊශ්‍රායල් ෂේකල් එක සඳහන් වෙන්නේ 100.3ක් විදියටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊට සාපේක්ෂව ලොකු වෙනසක් නැහැ. මොකද සතියාන්තයේ ගොඩාක් වෙලාවට මාකට් එක මේ වගේ තමයි ලොකු මූවමන්ට්ස් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින් අපිට. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් හැමදාමත් මේ වගේ වීඩියෝස් බලන්න මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරන ගමන් හැමදාමත් කියන වගේ hina වෙලා පරිස්සමෙන් සතුටින් ඉන්න. ආයෙ හෙට හම්බෙමු. ඔයාගේ ජීවිතය ඇතුලේ සතුට ආගාව තියෙන ඉතින් ඒ නිසා ඔයා හරි ලස්සනට ඔයාගේ සතුට නිර්මාණය කරගන්න ජයවා. ආයෙ හම්බෙමු හෙට.